ඉතින් මේ ඉන්නේ ඔයාලා හැමෝම අඳුරන ට්‍රැක් පැනපු සානක. සානකට ඉන්නවා බල්ලෙක්. සානක රිකොත් එක්ක පශු වෛද්‍ය කාර්යාලයට ඇවිල්ලා ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න. ඩොක්ටර් පොඩ්ඩක් එළියට ගිහිල්ලා හින්දා ඇසිස්ටන්ට් පොඩ්ඩක් කිව්වා සානකට වාඩි වෙලා ඉන්න කියලා. ටිකකින් අනේ සෝරි මට මේ ළඟ ගෙදරකට යන්න ඕන පොඩ්ඩක් බෙහෙත් කරන්න. ඉතින් මේ අද මොකද මේ මාව හම්බ වෙන්න ආවේ? මේ පොඩ්ඩක් ඩොක්ටර් මේ ඇවිදිනකොට කකුල කොර ගහන ගතියක් තියෙනවා. සතියක් විතර බලලා මේ බැරිම තැන තමයි මේ ආවේ. පොඩ්ඩක් බලමුනේ. මේ මොකද්ද මෙයාගේ නම? රිකෝ. වගේ මේ මෙහෙම කරද්දි මෙතන රිදනවද? ඩොක්ටර් බල්ලොන්ට හරි ආදරෙයිනේ. මේ වගේ රස්සාවල් කරනකොට ඉතින් සත්තුන්ට ආදරේ නොකර බෑනේ. මාත් මෙයාට හරි ආදරේ ඩොක්ටර්. යන තැන මම මෙයාව අරන් යනවනේ. මොකක්ද ඉතින් අපි මේකට කරන්න කියලා මම මේ බැලුවේ. මේ අපි සිංහල බේතු ඩොක්ටර් ටික කාලයක් කරා එහෙම ලොකු ගුණයක් තිබුණේ නෑ. මේවට මේ සිංහල බෙහෙත් කරන තැනුත් දැන් තියනවද? ඔය වෙ නියම ඩොක්ටර්. මේ ඊගෙතරත් බල්ලෝ ඇති කරන සෑහෙන ඩොක්ටර් වගේම තමයි සත්තුන්ට හරි ආදරේ. මේ හැබැයි ඉතින් ගුණයක් නෑ. කොහොම හරි මම මේකට බෙහෙත් ටිකක් ලියලා දෙන්නම්. ටිකකින් මේක ෆාමසියෙන් අරගෙන යන්න. බොහොම ස්තුතියි ඩොක්ටර් අපි යන්නම්. හරි. ඔයා යන් ඉස්සෙල්ලා යක්. මෙයා හොඳට ඇවිදිනවනේ. ඩොක්ටර් මේ ලෙඩාගේ නම ලියන්න ඕන තැනට රිකෝ කියලා ලිව්වේ මොකක්ද දන්නේ නෑනේ. Se acabó.